ඕනෑම රටක් දියුණු කිරීමට නම් එරට පිරිමින් පන්සිල් රැකගෙන එම රටේ ජීවත් වෙන කාන්තාවන් සතු ස්වභාවික ස්වයංතීරණ අයිතියට ගරු කරමින් එරට කාන්තාවන්ට ආධාර, උපකාර, උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින් එම කාන්තාවන් සමග සාමයෙන් සමගියෙන් සහයෝගයෙන් ස්වභාවික ආදරවන්තයින් වශයෙන් සතුටින් නිදහසේ ජීවත් විය යුතු වෙනවා. එතකොට මහා බලගත් සදාතනික ධර්මයට අනුකූලව නැතිනම් මහා බලගත් යුනිවර්සල් ලෝ එකට අනුකූලව එම කාන්තාවන්ට කාලානුරූපව ගැලපෙන එම කාන්තාවන්ගේ ස්වභාවික පෙම්වතුන් හෙවත් සුපෙම්වතුන්ව නැතිනම් එම කාන්තාවන්ට කාලානුරූපව ගැලපෙන එම කාන්තාවන්ගේ සදා ආදරණීය සංසාරගත ආත්ම සහකාරයන් ඕලක් නැතුව එම කාන්තාවන්ට ලබා දීමට අනංගය නැමැති මහ බලගතු උපමහා විශ්ව බලවේගයට හැකියාව ලැබෙනවා. එතකොට එම කාන්තාවන් ස්වකීය ස්වභාවික පෙම්වතුන් හෙවත් සුපෙම්වතුන් සමග උපරිම දින 450කට සීමා කරලා තියෙන පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ මధు සමය ඉතාමත් සතුටින් ගත කරලා නොපෙනෙන මහ බලගත් ස්වභාව ධර්මය හෙවත් සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙන උපතින්ම පින්වන්ත නිරෝගීමත් අකාලයේ මිය නොයන සහ ස්වභාවික බුද්ධියෙන් පෝෂණය වෙන සුන්දර මිනිස් දරුවන් එරට කාන්තාවන් බිහි කිරීමට පටන් ගන්නවා. උපතින්ම පින්වන්ත නිරෝගීමත් අකාලයේ මිය නොයන සහ ස්වභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවන්ට ඉස්පිරිතාල, ඉස්කෝල, පොලිසි, උසාවි සහ හිරගෙවල් අවශ්‍ය නැත. සදාතනික ධර්මයට අනුකූලව දියුණු රටක් තුළ ඉස්පිරිතාල, ඉස්කෝල, පොලිසි, උසාවි සහ හිරගෙවල් නැත. එහෙම නැතුව කාන්තාවන්ට ගරු නොකරන කාන්තාවන් බොරුවෙන්, වංචාවෙන්, කපටිකමින්, ක්‍රූරත්වයෙන්, වීරත්වයෙන්, බලහත්කාරයෙන් අස්වාභාවිකව දූෂණය කරන කාන්තාවන්ව නොමග යවන සහ කාන්තාවන් වහලියන් බවට පත් කරගෙන සිටින රටවල් වල උපතින්ම රෝගී දරුවෝ උපත ලබනවා. අකාලයේ මිය යන දරුවෝ උපත ලබනවා. මන්ද බුද්ධික දරුවෝ උපත ලබනවා. මහා පෞකාර මහා කාලකන්ණි අරගලකාරයන් දිසාපාමොක්ලා හෙවත් අස්වාභාවික ගුරුවරුන් සැමියන් පූජකයන් ධනපතියන් කලාකාරයන් සහ දේශපාලකයන් වශයෙන් අතීත ගොරහැඩි වනචර වානර මානවයින් කාන්තාවන්ට එරෙහිව ක්‍රූරත්වයෙන් නිර්මාණය කළ අස්වාභාවික චරිත කරගහගෙන විඳින්න තියෙන ජීවිතයේ විදවන පට මොට මන්ද බුද්ධික බක පණ්ඩිතයෝ බවට පත් වෙනවා. තවත් විදියකට කියනවා නම් රැය දවල් නැතුව සංසාර දුක ඇදගෙන නාන පට මොට මන්ද බුද්ධික බක පණ්ඩිත පොරවල් බවට පත් වෙලා එන කොටා ගන්නවා. ඊටත් අමතරව කාන්තාවන් අස්වාභාවිකව දූෂණය කිරීම නිසා පෙර භවයේ ක්‍රූර තිරිසන් සත්ව ආත්ම මිනිස් රූපයෙන් උපත ලබනවා. එම දරුවන් මහා පෞකාර මහා කාලකන්ණි මිනිමරු ත්‍රස්තවාදී පාතාලයේ සොල්දාදුවන් ඒකාධිපතියන් සහ එම මිනිමරුවන්ට කඩේ යන පෞකාරයන් වශයෙන් සතුන් සහ මිනිසුන්ව අකාලයේ මරා දමමින් මිනිස් ලෝකයට සංසාර දුක පොකුරු පීටින් බුරුම කරනවා. එතකොට රටක් දියුණු කරන ආකාරය භාග්‍යවත් සිද්ධාර්ථ ගෞතම තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. පිරිමින්ට කරන්න තියෙන්නේ අස්වාභාවික චරිත රඟපාන එක,
ස්වකීය සදා අමරණීය ආත්මයෙන්ම සදහටම අතහැර දමලා වන්සිල් රැකගෙන කාන්තාවන්ට ගරු කරමින් ගොවියන් කම්කරුවන් වෛද්‍යවරුන් රණවිරුවන් සුපින්වතුන් සහ අති උතුම් පියවරුන් වශයෙන් කාන්තාවන්ට ස්වභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කර ගැනීමට ආධාර, උපකාර, උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින් කාන්තාවන් සමග සාමයෙන් සමගියෙන් සහයෝගයෙන් සතුටින් සදා ආදරණීය පුණ්‍යවන්තයින් වශයෙන් නිදහසේ ජීවත්වීම පමණයි. අස්වාභාවික චරිත කරගහගෙන මෝහාන්ධකාරය තුල අතරමං වෙන පටගොට මන්ද බුද්ධික බක පණ්ඩිතයන්ට සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් ඩබල් පනිෂ්මන්ට් ලබා දෙනවා. ඒ කියන්නේ මැරෙන තුරුම පරාජිතයන් වශයෙන් මෙලොවත් විඳවලා මරණයෙන් පසුවත් සත්තුන් සහයක්කුම් වශයෙන් නැවත නැවතත් උපත ලබමින් ආපසු නැවත වතාවක් මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙනතුරු අවුරුදු දසදහස් ගණනින් පරලොවත් විඳවීමට දඩුවම් කරනවා. නොපෙනෙන මහ බලගත් ස්වභාව ධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන්නේ නැතුව ගොවියන් කම්කරුවන් වෛද්‍යවරුන් රණවිරුවන් සුපින්වතියන් සුපින්වතුන් අති උතුම් මව්වරුන් සහ අති උතුම් පියවරුන් වශයෙන් නිදහස් නිවහල් සදා ආදරණීය ස්වභාවික චරිත පමණක් ක්‍රියාත්මක කරමින් ඔබ ලද මෙම මහ වාසනාවන්ත මහ පින්වන්ත මිනිස් ජීවිතය අතිශය සුන්දර මිනිස් ජීවිතයක් බවට පත් කරගෙන ස්වභාවිකව රස විඳමින් නැවත නැවතත් අතිශය සුන්දර මහ පින්වන්ත මහ වාසනාවන්ත මිනිස් ජීවිත ලබන්නට සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් වරම් ලබා ගන්න. ඔබ සියලු දෙනාගේම ස්වකීය අනාගතය සුන්දර කර ගැනීමට සදාතනික ධර්මය හෙවත් ජීවමාන සරල සත්‍ය අවබෝධ වේවා. ඔයාල සියලු දෙනාටම බුදු සරණයි. ජේසු පිහිටේ.